ජනපති පුටුවේ වාඩි වුණු උණුසුමේ පුදුම සහෝදර ප්‍රේමයකින් හිටි ට්‍රම්ප් සහ ඊලොන් මස්ක් අතර තත්ත්වය මේ වන විට සහ මුලින්ම අනික් පැත්ත හැරිලා. ට්‍රම්ප් සහ මස්ක් අතර ආරවුල පටන් ගත්තේ මස්ක්ගේ සමාගම් සමග පවත්වාගෙන ගිය ෆෙඩරල් කොන්ත්‍රාත්තු නතර කරන බව ප්‍රකාශ කිරීමත් සමගයි. මස්ක් මේ ප්‍රකාශය හෙලා දකිමින් එක්ස් පණිවිඩයක් තබමින් තර්ජනය කළේ තමන් සිය ස්පේස් එක් සමාගම යටතේ සිදුවන ඩ්‍රැගන් යානය හා සම්බන්ධ සියලු මෙහෙයුම් වහාම නවතා දැමීමට පියවර ගන්නා බවයි. දැනට ජාත්‍යන්තර මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් සහ සැපයුම් ගෙනයා හැකි එකම ඇමරිකානු නිෂ්පාදිත යානා මාදිලිය වන්නේ ඩ්‍රැගන් යානයයි. බෝයිං සමාගමේ ස්ටාර්ලයිනර් යානයේ දෝෂය නිසා දීර්ඝ කාලයක් අභ්‍යවකාශ නැවතුම් පොලේ රැඳී ඉන්න සිදු වූ ගගනගාමීන් දෙදෙනව යළි පොළවට රැගෙන ආවේ ඩ්‍රැගන් යානයකින්මයි. කොහොම නමුත් නාසා ආයතනයේ මාධ්‍ය ප්‍රකාශිකාව වන බෙතනි ස්ටීවන් පවසන්නේ මස්ක් මොන තීරණය ගත්තත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ට්‍රම්ප් පරිපාලනයේ දැක්මට අනුව අභ්‍යවකාශ මෙහෙයුම් පවත්වා ගන්න තම ආයතනය නොපසු බටව කටයුතු කරන බවයි. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.